හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් තනුස් ටෙක්නික් YouTube channel එකෙන් ගෙන දෙවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ගන්නේ කොහොමද හරියටම USB cable එකේ ඔයාලගේ PC එකේ තියෙන දේවල් ෆෝන් එකේ තියෙන දේවල් PC එකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ හොඳට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි අපි දැන් බලමු මේ වැඩේ කොහොමද හරියටම කරගන්න කියලා. ඉතින් මුලින්ම ඔයාගේ USB cable එක PC එකට plug කරගන්න ඕන. ඉතින් PC එකට plug කරගත්තට පස්සේ ඔයාගේ phone එක connect කරන පැත්තේ phone එකට connect කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලගේ file manager එක open කරගෙන file manager එකේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මෙතනින් Galaxy M02 එක කියන්නේ මගේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක, ෆෝන් එකේ මොඩල් නේම් එක. ඉතින් ඔයාලගෙත් මෙන්න මේ විදිහට ඔයාලගේ ෆෝන් එකේ මොඩල් නේම් එක මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆයිල් මැනේජර් එක ඕපන් වුණාට පස්සේ ඔයාලට ඕන ෆයිල් එක මෙන්න මේ විදිහට මෙතනින් තෝරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මෙතනින් මේක තෝරගෙන මේක ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා අපේ Galaxy M02 එකට ඩ්‍රොප් කරගන්නවා. ඉතින් මේකට මේ විදිහට ඩ්‍රොප් කරගත්තට පස්සේ අපි Galaxy M02 එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපි මෙතනට ඇඩ් කරපු ෆයිල් එක. ඉතින් මම තවත් ෆයිල් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එකට තියෙන ඔක්කොම කැපැසිටි එකේ තියෙන ඔක්කොම දේවල් ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ USB cable එකෙන් හරියටම ඔයාලගේ ළඟ තියෙන මොකක් හරි ෆයිල් එක හරියටම ඔයාලගේ ෆෝන් එකට ඇඩ් කරගන්නේ. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද හරියටම ෆෝන් එකේ තියෙන එක PC එකට දාගන්නේ කියලා. ඉතින් මගේ Galaxy M02 එකට ආවම පස්සේ මේ වෙන කැටගරි කොටස් බලාගන්න පුළුවන් මෙතන. ඉතින් මේවට ගිහිල්ලා මේව බලන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා ඔයාලට එක්ස්පීරියන්ස් කරලා බලන්න. මේ තියෙන ඒවා ඔයාලට ඔයාගේ PC එකට ඇඩ් කරගන්න පුළුවන්. මේ ඩවුන්ලෝඩ්ස් වලට ආවට පස්සේ අපි ඩවුන්ලෝඩ් කරලා බලා ගන්න පුළුවන් මෙතනින්. ඊළඟ මෙතන DCMI කියලා තියෙන අන්න ඒකට තමයි එන්න ඕන. මෙතන තමයි ගැලරි එකේ තියෙන දේවල් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මේකට ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට ගැලරියේ තියෙන දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන එක ඔයාලට ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා හරියටම ඔයාලගේ PC එකේ අදාළ කැටගරි එකට ඩ්‍රොප් කරගන්න තමයි තියෙන්නේ. මේක ලේසියෙන්ම ඔයාලට ඔයාලගේ PC එකට ඔයාලට ඕන පික්චර් එක දාගන්න පුළුවන්. මම දැන් කොටස් ටික කරගන්න. මෙතන මම මේ කොටස් සිලෙක්ට් කරගෙන ඩ්‍රැග් කරගෙන ගිහලා අපිට ඕන විදිහට ඩ්‍රොප් කරගන්න. ඉතින් මේ එරර් එකක් ආවොත් මෙන්න මේ තියෙන කොළ පාටින් සම්පූර්ණ කරලා ඔයාලට ඕන පික්චර් එක ඩ්‍රොප් කරගන්න පුළුවන්. මම ඩ්‍රොප් කරලා පස්සේ මම පික්චර්ස් වලට ගිහලා බලුවන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන අපි තෝරගත්ත පික්චර් එක අපේ PC එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලා PC එකේ තියෙන දේ ෆෝන් එකට හරි ෆෝන් එකේ තියෙන දේ PC එකට හරි ඇඩ් කරගන්නේ ලේසිම විදිහට.